හැමෝම කිව්වා අනේ වගේ කොන්නේ ගිහින් ඒවා කෙට්ටු වෙලානේ අනේ වගේ දේවල් මට කිව්වා. දෙයක් ඉතින් හොඳයි කියන්න බෑනේ. ඒ නිකන් කොහෙන් හරි සර්ච් කරලා බලලා වෙලා හොඳයි නම් කියව හැකි. මම ඇත්තටම මේ ගාන දෙක කියන හින්දා ඇත්තටම මේක හොඳයි ඉතින්. මහ මොඩේ වැඩ මේ මොනවද ඔයාලා කොන්නේ පීරනකොට නාපුවම කොන්නේ පීරන්න යන්න එපා. පුංචි කාලේ ඉඳන්ම කරන පොඩි සීක්‍රට් එකක් ගැන. ඉතින් රිස්ක් එකක් ගන්න පුළුවන් නම් ඔයාලා යූස් කරලා බලන්න. ඔයාලා එකපාරක් යූස් කරොත් එහෙම ඔයාලට ඇත්තටම වෙනස දැනේ. ඉතින් යූස් කරලා බලන්න. Welcome to back our YouTube channel. කොහොමද යාළුවනේ? ඉතින් අදත් මගේ වීඩියෝ එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ YouTube channel එකටත් මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටම දන්නවනේ මම මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඉතින් මම අද කතා කරන්න යන්නේ අපේ hair එක ගැන. ඉතින් ඔයාලා දැන් බලනවා ඇති hair එක ගැන කතා කරන්න තරම් මට දිග කොණයක් තියෙනවද එහෙම දේවල් ඔයාලා හිතන්නේ. ඉතින් මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. මෙතනින් මගේ කලින් කොණ්ඩේ තිබ්බ විදිහයි දැන් මගේ කොණ්ඩේ තියෙන විදිහයි ගැන. ඉතින් මම ඔයාලට අද කතා කරන්න නැතිවෙන්නේ කොණ්ඩේට මම කරපු දේවල් නැතුව කිසිම දෙයක් කොහෙන්වත් බලලවත් එහෙම නෙවෙයි. මගේ කතාව කිව්වොත් මට පොඩි කාලේ ඉඳන්ම දී කොණ්ඩයක් තිබ්බා. ඒ මම O level ලිව්වට පස්සේ මගේ කොණ්ඩේ ගොඩක්ම ගියා. ඉතින් මම පොඩි කාලේ මම නර්සරි යනකොට ඒ කියන්නේ මොන්ටිසෝරි යනකොට අපි එහෙම කියමුකෝ. ඉතින් මොන්ටිසෝරි යන කාලේ ඉඳන් මම කොන්නේ මෙන්න මේ හරියට විතර තිබ්බා. හැබැයි අම්මා පරිස්සම් කරපු කාලේ විතරයි මම කොන්නේ හොඳට තිබ්බේ. ඉතින් මාව අඳුරන කට්ටිය ඇත්තටම දන්නවා මගේ පොඩි කාලේ ඉඳන්ම hair එක දිගට තිබ්බා. මගේ හොඳ කොන්නේ තිබ්බේ මම 11 වසරට එනකන් විතරයි. මම O level කරාට පස්සේ මගේ කොන්නේ ගොඩක් ගියා. ඊට පස්සේ O level ඉවර වෙලා 12 වසරට 13 වසරට එනකොට හොඳටම මගේ කොණ්ඩේ දිග විතරයි තිබ්බේ. ඇත්තටම අහස පේනවා කියන්නේ අපි අන්න ඒ වගේ තමයි තිබ්බේ. ඉතින් මම මේ හරියම ෆොටෝ එකක් දාන්නම් මගේ ඒ දවස්වල කොණ්ඩේ තිබ්බ විදිහ ගැන. ඉතින් මම අද ඔයාලට කියන්නේ මෙන්න මේ විදිහට තිබ්බ කොණ්ඩේ කොහොමද මෙන්න මේ විදිහට ගෙනාවේ කියලා. ඒක දැනගන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකේ දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. අපේ අම්මටත් තියෙන දිග කොණ්ඩයක්. අපේ අම්මා මගේ කොණ්ඩේ බලාගත්ත කාලේ විතරයි මගේ කොණ්ඩේ ඇත්තටම හොඳට තිබ්බේ. ඒ දවස්වල මම කොණ්ඩේ ගැන පොඩ්ඩක්වත් හිතුවේවත් නැහැ. හැබැයි මගේ කොණ්ඩේට ගොඩාක් අය කැමති. මොකද මට තියෙන්නේ ස්ට්‍රේට් කරා වගේ ලුක් එකක් තියෙන දිගම දිග කළු පාට කොණ්ඩයක්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ කොණ්ඩේ කොහොමද කළුවට තියාගන්නේ, දිගට තියාගන්නේ, මහතට තියාගන්නේ කියලා. ඉතින් අන්තිම වෙනකම් බලන්න. වෙනි පියවර තමයි ඔයාලට කොච්චර දිග කොණ්ඩයක් තිබ්බත් වැඩක් නෑ ඔයාලගේ කොණ්ඩේ කිසිම වොලියුම් එකක් නැත්තම්. ඉතින් මම කියන්නේ ඔයාලගේ කොණ්ඩේ මොනා කරන්නත් කලින් අවිස්ස කපලා පටන් ගන්න. ඉතින් මමත් කරේ ඒකම තමයි මගේ කොණ්ඩේ මම 12 වසරට 13 වසරට එනකොට මගේ කොණ්ඩේ දණහිමුත් පල්ලෙහාට තිබ්බා. ඒ වුණත් කිසිම වැඩක් නෑ ඒ කොණ්ඩෙන්. මොකද දන්නවද වැඩක් නැහැ කියන්නේ. මොකද ඒක අහස පේන කොණ්ඩයක් කියන්නේ අන්න ඒ වගේ තමයි. අර පෙන්දක් වගේ බලු නැට්ටක් වගේ කියන්නේ අන්න ඒ වගේ කොණ්ඩයක් තමයි මට තිබ්බේ. ඇත්තටම දකින්න හැමෝම කිව්වා අනේ වගේ කොණ්ඩේ ගිහින් ඒවා කෙට්ටු වෙලානේ අන්න ඒ වගේ දේවල් මට කිව්වා. ඉතින් මම මුලින්ම කරේ මගේ කොණ්ඩේ හරියම වොලියුම් එකක් තියෙන විදිහට කොණ්ඩේ කපාගත්තා. මම ඔයාලට මෙතනින් දාන්නම් මගේ ඒ තිබ්බ කලින් කොණ්ඩේ කපුවට පස්සේ කොහොම ලුක් එකක් තිබ්බේ කියලා. හැබැයි ඔයාලා ඔයාගේ කොණ්ඩේට ආදරේ කියලා ඔයාලගේ කොණ්ඩේට ලෝභකමේ ඔයාලා කොණ්ඩේ දිගට තිබ්බත් වැඩක් නැහැ. ඔබ පංකර කර හිටියොත් එහෙම ඔයාගේ කොණ්ඩේ එක ගස් දෙකක් ගස් තුනක් එන්නේ එහෙම තියෙයි. ඒ හින්දා මුලින්ම මොනා කරන්න කලින් හොඳ වොලියුම් එකක් තියෙන විදිහට ඔයාලගේ කොණ්ඩේ අගිස් ටික කපා ගන්න. තාංගේනේ අනේ මට දිග කොණ්ඩයක් තිබ්බම ඇති මගේ කොණ්ඩේ බිම ගෑවෙනවනේ අන්න එහෙම. ඒ වුණාට දකින්න කට්ටිය නම් එහෙම නෑ. අපෝ කොච්චර දිගට තිබ්බත් වැඩක් නෑ නෝ වගේ කොණ්ඩේ අහස පේනවනේ පෙන්දක් වගේනේ බලු නැට්ටක් වගේ. ඔන්න එහෙම තමයි ඉතින් කියන්නේ. හැබැයි ඔයා කොණ්ඩේ ගානකට කැපුවොත් එහෙම ඔයාගේ කොණ්ඩේ ඉක්මනටම කලින් තිබ්බ තත්ත්වයට ගන්න හරිම ලේසි. ඒ හින්දා මුලින්ම ඔයාගේ කොණ්ඩේ අගිස් ටික කපලා පටන් ගන්න වැඩි. ඉතින් මමත් එහෙම තමයි කරේ.
හැබැයි ඉතින් මම මගේ කොණ්ඩේ ගොඩක් කැපුවා. හරියට මෙන්න මේ හරියක් විතර නිකන් මම කැපුවා. මොකද මම තනියෙන් තමයි මෝඩ වැඩේ කරගන්න ගියේ. තනියෙන් කොණ්ඩේ කපා ගන්න ගිහලා මෙහෙම ඉස්සරහට කොණ්ඩේ දෙක දාලා යටින් බුල් බෑන්ඩ් එකක් දාලා තමයි කැපුවේ. ඊට පස්සේ මම කොණ්ඩේ මම දන්නේ මන් නැතුව ඒ කොණ්ඩේ ගොඩක්ම කැපිලා. ඒ වුණාට කමක් නැහැ. ඒ ගොඩක් කැපුණ හින්දා තමයි මගේ කොණ්ඩේ හයිද මෙන්න මේ විදිහට ගන්න ගොඩක්ම උදව් වුණේ. ඉතින් ඔයාලත් ඔක්කොටම කලින් අගිස් කපලා පටන් ගන්නවා. මේ වීඩියෝ එක ඉස්කෝලේ යන ළමයි බලනවා ඇති කියලා. එහෙම බලනවා නම් ඔයාලට තමයි මේක මම කියන්නේ. ඔයාලට ඉතින් ගොඩාක් ලොකු සල්ලියක් නෑනේ මේ කොණ්ඩ වලට වියදම් කරන්න. ඉතින් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම්. ගෙදර ඉඳන්ම ඔයාලා කොණ්ඩේ දික් කරගන්න. ඔයාලට කරන්න පුළුවන් ඔයිල් ට්‍රීට්මන්ට් ගැන. ඉතින් මේකට ඕන වෙන්නේ පිරිසිදු පොල් තෙල්, ඒ වගේම කරපිංචා, රතු ලුණු කියන්නේ පොඩි ලුණු එක හරි ලොකු ලුණු එක හරි දෙකකින් එකක්. අය ඊට පස්සේ උළුහාල්. මේ ටික තමයි ඕන වෙන්නේ. මුලින්ම ඔයාලා තාච්චියක් උඩ තියාගෙන ඒ තාච්චිය රත් වුණාට පස්සේ ඒකට කරපිංචා, ලුණු, උළුහාල් මේ ඔක්කොම දාලා ඒක හොඳට රත් කරගන්න. ඒක හොඳට නිවුණාට පස්සේ ඔයාගේ මොකක් හරි බෝතලයකට දාගන්න. ඒක ඔළුවේ දාගන්න. ඔයාලා සතියකට දවස් දෙකක්වත් ඒක ඔළුවේ දාන්න ඕනේ. ඊට පස්සේ මේක ගාන විදිහට මම ඔයාලට කියන්න. ඔයාලා තෙල් කියන්නේ නාන දවසේ නාන දවසට කලින් දවසේ රෑ හරි ඔයාලා නාන්න පැය දෙකකට විතර කලින් හරි මේක හොඳට ඔළුවට දාලා මෙන්න මෙහෙම සියුම් විදිහට මසාජ් කරලා ඉවර වෙලා පැය දෙකක් විතර තියලා මං කියන්නේ නාන්නක පැය දෙකකට විතර කලින් ගන්නවනම් පැය දෙකක් විතර තියලා හොඳට ඊට පස්සේ ඔයාලා මේක හොදලා යවන්න ඕනේ. මේ වගේ සතියකට දෙපාරක් විතර කරනකොට ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට කොණ්ඩේ යූස් කරන්න පුළුවන් තෙල් තැඹිලි තෙල්. ඉතින් ඔයාලට පුළුවන් තැඹිලි පොල් වේලලා හරි මම හිතන්නේ කඩවල වලත් ඇති තැඹිලි තෙල්. හොඳ ඔරිජිනල් එකක් ගන්න. ඇත්තටම තැඹිලි තෙල් ගොඩක් හොඳයි. අපේ තාත්තා ඉස්සර අපේ ආච්චි හිඳපුවාම මට ගෙනත් දෙනවා තැඹිලි තෙල්. ඇත්තටම මේක කොණ්ඩේට හොඳයි. හරිම සුවඳයි. ගාලියෝර වෙලා මේ සමහර කට්ටිය කැමති නෑනේ තමන්ගේ ඔළුවේ ඔයිලි ඒ විදිහට තියෙනවා කියලා. ඉතින් ඔයාලා කරන් තියෙන්නේ ගාලා මේ ටික වෙලාවක් තියලා නාන්න. එතකොට මේ ඔය කොණ්ඩේට කිසිම ප්‍රශ්නයක්වත් නෑ. ඒක නිකන් ලෙඩෙක් වගේ ඔයාව පේන්නේ නෑ. මුකුත් එහෙම පේන්නේ නෑ. ඉතින් ඒ විදිහට ඔයාලා කරලා බලන්න ඕනේ. තව ඔයාලට ඔළුවට ගන්න පුළුවන් බීලුණු රතු ලුණු බ්ලෙන්ඩර් කරලා වෙනම අරගෙන එතකොට කොමාරිකා තියෙන ජෙල් එක ස්වභාවික එක වෙනම අරගෙන ඒ දෙකම එකට කරලා ඒක නිකන් මාස්ක් එකක් වගේ ඔළුවට ගන්න පුළුවන්. ඔයාලා හැමත් ගාලා බලන්න. එතකොට ඔයාලා කොණ්ඩේ අර ෂයින් එකක් එනවා නිකන් අර පොල් මුඩක් වගේ තියෙන එන්නේ එහෙම ගතියක් එන්නේ නෑ. ඉතින් මම නම් දැන් රටක ඉන්න හින්දා මගේ කොණ්ඩේ එහෙම බලාගන්න විදිහක් නෑ. ඉතින් ඔයාලා ලංකාවේ ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ විදිහට කරලා බලන්න. දැන් යන්නේ අපේ ඔළුවට කොණ්ඩේ යූස් කරන. ඉතින් මම ඔයාලට හොඳ ෂැම්පූ එකක් කියනවා. ස්වභාවික ෂැම්පූ එකක්. හර්බ්ලයින් කියලා එකක් තියෙනවා. හර්බ්ලයින් කියලා ආයතනයක් තියෙනවා. ඒකේ තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන ඔයිල් වගේම ෂැම්පූ කන්ඩිෂන් ඔක්කොම තියෙනවා. මම කලින් ඒක ඇත්තටම යූස් කරා. මගේ යාළුවොත් ඒක යූස් කරා. මම යූස් කරන හින්දා මගේ යාළුවොත් යූස් කරා. ඇත්තට මේක ගොඩක්ම හොඳයි. හැබැයි ඉතින් එයාලා ඒක දිගටම යූස් කරගෙන ගියේ නෑ. මාසයක් විතර යූස් කරලා නවත්තලා දැම්මා. ඉතින් එහෙම කළා වැඩක් නෑ. ඕනම දෙයක රිසල්ට් එකක් එන්න නම් ඒක දිගටම යූස් කරන්න ඕනේ. අනික ස්වභාවික දෙයක් කියන්නේ ඒක මේ අද ගාලා අර බ්ලීචින් ක්‍රීම් වගේ හෙට මේ ප්‍රතිඵලයක් හදන එහෙම දෙයක් නෙවෙයි. ඉතින් ඒ හින්දා ඔයාලට කොණ්ඩේ ඇත්තටම හදා ගන්න ඕන නම් ඔයාලා ඒ වගේ දෙයක් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් try කරලා බලන්න. ඉතින් මම ලංකාවේදී ඒක ගෑවා. ඉතින් ඒ දවස්වල ඒක 900 ගාණක් හරි 1000ක් වගේ ගාණක් තමයි උනේ. ඇත්තටම දැන් නම් මම ඒක දන්නේ නැහැ කීයද කියලා. මේ පස්සේ මගේ අතිමුත් ඒක අතෑරලා ගියා. හැබැයි කොච්චර මොනවා වුණත් මම මගේ කොණ්ඩේ දික් වෙනවා. මොනවා ගෑවද තමයි මගේ කොණ්ඩේ දික් වෙනවා. ඉතින් මම ඒක ඔයාලට කියන්න ඕනේ. ඉතින් අර කොච්චර මොනවා කරත් කොණ්ඩේ දික් වෙනවා. හැබැයි වොලියුම් එකක් නැහැනේ. අන්න එයාලට තමයි මම මේක කියන්නේ. ඒ වගේම ඔයාලා කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් ඔයාලා මේකක් try කරලා බලන්න. ඔයාලා කොණ්ඩේ අනිවාර්යෙන් වවා ගන්න පුළුවන්. ඔයාලට කිව්වේ ස්වභාවිකව use කරන brand කියන්නේ ස්වභාවික product use කරලා එහෙම use කරන එහෙම හදන එකක් ගැන ඉතින් මම ඔයාලට දැන් කියන්නම්. ඔයාලට විසික් කරන්න තරම් සල්ලි තියෙන එහෙම කෙනෙක්ද ඔයා? එහෙනම් ඔයාලට මම මෙතනින් දාගෙන යන වීඩියෝ එකක් ඔයාලට පේන නේද මම ඉන්නේ shop එක. ඉතින් අපේ shop එකේ තියෙනවා මම ඉන්නේ කුවේට් වලනේ. මෙහෙ use කරන කට්ටිය ගොඩක් use කරන එක එක brand තියෙනවා. ගානියා තියෙනවා. එක එක ඒවා තියෙනවා.
ඉතින් මම ඔයාලට කියන්නම් ඒවා ලංකාවෙත් ඇති මං හිතන විදිහට වටික කියලා බ්‍රෑන්ඩ් එකක් එහෙම තියෙනවා. ඒක ලංකාවේ තියෙනවා. හැබැයි ගණන් ටිකක් ඔයාලට සල්ලි දෙනවනම් ඔයාලා ඒ බ්‍රෑන්ඩ් වලින් අරගෙන බලන්න. ඒවා කියන්නේ කොණ්ඩේට හොඳ ෂැම්පෝ කන්ඩිෂන් එහෙම. හැබැයි ඉතින් ඔයාලා දැන් කොණ්ඩේ කන්ඩිෂන් කරනවා කියලා දැන් අපේ කට්ටිය කරන ගොඩක්ම නරක වැඩක් තමයි කන්ඩිෂන් කරුවම මෙන්න මෙහි ඉඳන් ගන්නවා. එහෙම කරන්නේ නැහැ. කොණ්ඩේ කන්ඩිෂන් කරද්දී මෙන්න මේ ටික විතරයි ගන්න. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. මෙන්න මෙහෙට ගාපුවම ඉස්සොරේ හැදෙන්න බලනවා. ඒ හින්දා ඔයාලා ඒ වගේ ගොන් වැඩ නම් කරන්න යන්න එපා. කොණ්ඩේ මෙන්න මේ හයිල්නම් යටට වගේ ඔයාලා කන්ඩිෂන් කරනවා නම් කරන්න. ඔයාලා ඉතින් කලර් එකක් වගේ දාලා දෙනවා මේ මං වගේ බේනවනේ මම කොණ්ඩේ දැන් වෙලා තියෙන්නේ කලර් එකක් දාලා ගොඩක් ඩැමේජ් වෙලා මම කොණ්ඩේ ඉතින් තියෙන්නේ මේ මිහිඳාක එක රිකවර් කරගන්නත් හරිම අමාරුයි. මං ඉතින් ෂැම්පෝ ඒ වගේ දේවල් විතරයි යූස් කරන්නේ. අනික මම මේ කලර් එක ආයෙ බ්ලැක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා කලර් කරනවා වගේ ගොන් වැඩ කරන්න හිතේ තියාගෙන ඉන්නවනම් අනිවාර්යෙන් බ්ලීච් කරන්න නැතුව කලර් කරන්න බලන්න. මම ඉතින් මී හරක වගේ බ්ලීච් කරලා තමයි කලර් එකක් දැම්මේ. ඒ කියන්නේ අක්කා තමයි එහෙම කිව්වේ බ්ලීච් කරලා දාමු කියලා. ඉතින් ඔන්නම තමයි කියන්නේ මම පුංචි කාලේ ඉඳන්ම කරන පොඩි සීක්‍රට් එකක් ගැන. ඉතින් මගේ වටේ ඉන්න කට්ටිය නම් දන්නා මේ සීක්‍රට් එක මොකක්ද කියලා. ඉතින් අපේ අම්මා ඒ දවස්වල ඉඳන් අවුරුදු 30 ගණන් වල ඉඳන්ම මම හිතන්නේ යා හෙනා යූස් කරනවා. ඒ කියන්නේ කොණ්ඩේ කළු නිසා මේ කොණ්ඩේ සුදු නිසා නෙවෙයි. කියන්නේ කොණ්ඩේ 40 ගණන් 30 ගණන් 38 39 එහෙම ඉතින් කොණ්ඩේ සුදු වෙන්නේ නැහැ නෙච්චරම. ඉතින් අපේ අම්මා හෙනා යූස් කරා. අපේ අම්මා මගේ කොණ්ඩේ මම ඉපදෙනකොට ගොඩාක් තඹයි. ඒ හින්දා අපේ අම්මා ඒවා මටත් යූස් කරලා තියෙනවා. ඇත්තටම මට නම් කිසිම ආසාදනයක් වුණේ නැහැ. ඉතින් ඒක හොඳ ස්වභාවිකම ද්‍රව්‍ය වලින් තමයි. ඒකනේ ඔයාලා දන්නනේ හෙනා කිව්වහම මේ කොණ්ඩේ කලර් අර මොකද්ද මේ හෙනා ඩයි එව්ව නෙවෙයි. මේ වෙනම එකක් තියෙනවා. ඒකේ තියෙන පොඩි කුඩු කරලා කොළ වගේ જાති නිකන් කුඩු කරලා කොළ පාට පවුඩර් එකක් තමයි ඉන්නේ. ඒක තමයි හරිම හෙනා එක. ඉතින් ඒක තියෙන කොණ්ඩේ සුදු අයට ගන්නම නෙවෙයි. කොණ්ඩේ හොඳට වොලියුම් එකක් ගන්න එන්නේ කොණ්ඩේ කළු කරගන්න එන්නේ ඒ වගේ දේවල් වලට තමයි ඒක තියෙන්නේ. ඒකට අපේ ආච්චි අම්මලා ඉන්නවා. ඉතින් ඒවා ගන්න. ඒවා කොණ්ඩේ කළු කරගන්නත් හොඳයි. හැබැයි ඒක ගොඩක්ම එහෙම කළු පාටේ සුදු කොණ්ඩේ ගෑවට ඒ හිනායිකේ කළු පාට ගොඩක් කල් තියෙන්නේ. මොකද ඒක හේදිලා යනවා. ඊට පස්සේ සුදු කෙස්ගස් ඔක්කොම මේ තඹ පාට වෙන්න ගන්න. ඒ හින්දා මම නාකි ආච්චි අම්මලාට කියන්නේ ඔයාලා හෙනා ගන්න බා. ඔයාලා මොකයි කලර් එකක්. කලර් කියන්නේ මේ මොනවද කියන්නේ මම මතක නැහැ. මම කලින් කිව්වේ මේ ඩයි එකක් ගන්න. හෙනා ගාලා වැඩක් නැහැ. ඇත්තටම කොණ්ඩේ පැහිලා දෙනවා. මේ චුට්ටක් ඔය එකක් දෙකක් මෙහෙන් එහෙම හැලනම් අවුලක් නැහැ. මේ අවුලක් නැහැ එහෙම ගාවට. මේ ඇත්තට මේක හොඳ සත්කාරයක් පොළොවට. මගේ කොණ්ඩේ ඒ දවස්වල මාර විදියට ලස්සනටම තිබ්බ හෙනා යූස් කරද්දි. හැබැයි මම ඒක අපේ අම්මා මං කිව්වා අපේ අම්මා බලාගත්ත කාලේ මගේ කොණ්ඩේ හොඳටම තිබ්බා. ඉතින් මම පස්සේ ඒක කරන එක මට මිස් වුණා. ඉතින් ඒ හින්දාත් මම කොණ්ඩේ ගොඩක්ම යන්න ඇති. يعني ඒ ලෙවල් වල ස්ට්‍රෙස් එකට ඒ වගේ දේවල් වලටත් යන්න ඇති. අර කට්ටිය කියනවනේ අනේ කොණ්ඩේ දිග විතරයි ගිහිල්ලා. එන්නේ එහෙම කියයි තමයි මටත් මගේ කොණ්ඩේ ආයෙත් තිබ්බ වගේ කරගන්න උවමනාවක් ආවා. ඉතින් මම මුලින්ම දෙන උපදෙස් තමයි ඔය කොණ්ඩේ යටින් කපන්න. යටින් කියන්නේ චුට්ටක් මේ හරියට විතර හරි ඔයාලට උච්චරම ලෝබ නම් මෙන්න මෙච්චර හරි මාසෙන් මාසෙට කපන්න. ඔයා ඉතින් දැන් මං ඊළඟ මාසෙක කපන්නේ මං ආයෙ කපන්න ඕනේ. එහෙම නෙවෙයි. ඔයාලා මාසෙන් මාසෙට හරි මාස දෙකෙන් දෙකට හරි ඔයාගේ කොණ්ඩේ අනිවාර්යයෙන්ම යටින් කපන්න. නැත්නම් ඔයාගේ කොණ්ඩේ ඇත්තටම කිසිම ලස්සනක් නෑ ඒක ඇත්තට. අපේ අම්මා ඉස්සර පොඩි කාලේ මගේ කොණ්ඩේ කැපුවා. මම පොඩි කාලේ නම් ඇත්තටම කොණ්ඩේට ආසයි. මං අම්මත් එක්ක රණ්ඩු වෙනවා කොණ්ඩේ කපනකොට. මේ එහෙම දේවල් තිබ්බා. හැබැයි ලොකු වෙනකොට 10 11 විතර වෙද්දි මෙන්න මෙහෙන් කොණ්ඩේ කෑලි කපාගෙන මෙන්න එහෙම පිස්සුකුත් නැටු. ඒ දවස්වල කොණ්ඩේට එච්චරම ආදරයක් තිබ්බේ නෑ. හරියට කොණ්ඩේ කපනවා. ඉතින් අපි ඒ කාලේ හැමෝම එහෙම තමයි. ඔයාලත් එහෙම වෙන්නේ. මගේ යාළුවොත් එහෙම තමයි. මම වගේම මේ මෙන්න මෙහෙන් කොණ්ඩේ කෑලි කපනවා. මේව එක ඒවා තිබ්බයි. යූස් කරලා බලන්න. මගේ ඇත්තම සීක්‍රට් එක තමයි ඒක. මම දැනුත් හිතාන ඉන්නවා මේ හෙනා එකක් ගන්න ඕනි කියලා. මොකද හෙනා එකක් ගාපුවම නිකන් හරිම ශක්තිමත්කමක් නිකන් අර ගොඩක් වගේ නිකන් අතට උනත් දැනනකොට හරිම ගොඩක් වගේ දැනෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලට මොකද ඇලර්ජික් තියෙනවා නම් ඔයාලා මේක යූස් කරනවා නම් ඒකේ මම හිතන්නේ ඒක රුපියල් 200ක් විතර තමයි මම මෙහෙට එනකොට නම් 200 ගානක 200කට විතර තිබ්බේ. දැන් නම් මං කීයද කියලා දන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඔයාලට පුළුවන් මේ ඒක චුට්ටක් අර මික්ස් කරලා ඉවරලා මෙන්න මෙතන හරි මෙන්න මේ මෙතන මම හිතන්නේ චෙක් කරලා බලන්න.
පැය 24ක් තියලි වෙලා රතු වීමක් කිසිම කැසීමක් පළු දෑමක් එහෙම මුකුත් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් යූස් කරන්න. මේක මෙහෙමම ගන්න පුළුවන්. ඔයාලා යටට යන ගම්ම ගන්න ඔළුව විතරක් ගන්න එපා. ඊට පස්සේ ඔයා හිනා ගාවම හොඳට හෙව්ව හැගවා කොණ්ඩේ තම කෙනෙක් නම් ඔයා මෙන්න මේ ටික විතරක් ගාලා තියෙනද මෙන්න මේ ටික විතරක් කළු වෙලා මේ ටික විතරක් දුඹුරු පාටට තී. ඉතින් ඉස්සරම්ම හිනා ගාපුවම මගේ කොණ්ඩේ ලස්සන තිබුණා. මට ස්ට්‍රේට් කොණ්ඩයක් තිබ්බේ. දැන් නම් මම බැඳගෙන ඉඳලා මේ ලිහගෙන හිටපු ඉන්න ඒක හරියට පේන්නේ නැහැ. මේ මම ෆොටෝ එකක් දාලා දාන්නම් ඔයාලට. ඉතින් කට්ටිය මගේ මෙහෙම කොණ්ඩේ ඇදලා බලනවා. බොරු කොණ්ඩයක් නේද දාලා තිනවා. හවරියක් නේද දාලා තියෙන්නේ. පොඩි කාලේ මම 5 6 ඉද්දිත් මේ අක්කලා හැම කොණ්ඩේ මෙහෙම ඇදලා බලලා තියෙනවා. මේ ඔයා හවරියක් නේද දාන්නේ ඉන්නේ නම් එහෙමයි කියලා. මම හවරිය කෙනෙක්වත් දන්නේ මේ මං ඉතින් බලන්න ඇදලා බලන්න මම දන්නේ එමයි කියලා. ඉතින් ඒනට ඇදලා බලුවට එහෙම ගැලවෙන්නේ නැහැ නේ ඉතින්. හැබැයි ඉතින් යාලා කියනවා හේනා ගන්න යූස් කරන්න හොඳ නැහැ පොඩි ළමයිට. يعني ඔයාලා පොඩි ළමයිට යූස් කරන්න යන්න එපා. මේ මම ඇත්තටම දන්නේ නැහැ මට ඒක හොඳ වුණාට අනිත් අයට කොහොම වෙයිද කියලා. ඔයා ලොකු කෙනෙක් නම් අවුරුදු 17 16 ඒ වගේ ලොකු කෙනෙක් නම් එහෙම යූස් කරාට අවුලක් නැහැ. මම නම් පොඩි කාලේ නම් යූස් කරා. ඔයාලට එහෙම රිස්ක් එකක් ගන්න පුළුවන් නම් ඔයාලා යූස් කරලා බලන්න. ඔයාලා එකපාරක් යූස් කරොත් එහෙම ඔයාලට ඇත්තටම වෙනස දැනේ. යූස් කරලා බලන්න. ඒ තමයි දැන් මේ කට්ටිය ගොඩක් දෙයක් හිතන් මමත් ඉස්සර හිතාන හිටියා. කොන්නේ මේම හොඳට තෙල් ගාලා තදට ගොතපුවම තමයි කොන්නේ දික් වෙන්නේ. දැන් මෙහෙම ඇදෙනකොට මේ මෙහෙන් ඇදෙනවා. එන්නේ එහෙම තමයි මේ පොඩි බයිලයක් මමත් හිතාන හිටියේ ඉස්සර. ඇත්තටම එහෙම නෙවෙයි. ඔයාගේ කොන්නේ සැහැල්ලුවෙන් වැවෙන්න ඉඩ දෙන්න. එතකොට තමයි ඔයා කොන්නේ හොඳට වැවෙන්නේ. සැහැල්ලුවත් ඉන්නේ ඔයා හිතන්නකෝ ඔයාව කවුරුහරි හිර කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් එළියට ඇවිල්ලා වෙලා ඉතින් පිටතට එන්න බෑනේ. ඒ වගේ තමයි අපේ කොන්නේ මෙහෙම තද කරලා බැඳගෙන හිටපුවාම මේ කොන්නේට බෑ දික් වෙන්න. ඉතින් ඔයාලා සැහැල්ලු විදිහට කොන්නේ එක්ක මෙහෙම දෙකක් ගොතා ගන්න එකක් ගොතා ගන්න තදට පොනිටේල් දාගෙන බන් දාගෙන මෙහෙම ඉන්න එපා. මේ කොන්නේ කඩාගත්තෙන් දාගත්තා කියලා එහෙම අවුලක් නැහැ. ඉතින් මම නම් නිදා ගන්නවා ඇත්තට කිව්වා. එහෙම අවුලක් නැහැ. ඉතින් ගැට ටිකක් ගැහෙනවා ඉතින්. එච්චරම ලොකුවට නැහැ ඉතින්. මේ ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ try කරලා බලන්න. මම ඉතින් ඔයාලට කොණ්ඩේ පරිස්සම් කරගන්න විදිහයි කොණ්ඩේ දික් කරගන්න ඔයාලා කරන්න ඕනේම තමයි කියන්නේ. මම මේ ප්‍රොඩක්ට් එකක්වත් මුකුත් එහෙම ලොකුවට කියන්නේ නැහැ. ස්වභාවික දේවල් ගහපුවම ඇත්තටම කොණ්ඩේ දික් වෙනවා. එක ඒවා ඉතින් ස්වභාවික දේවල් තියෙනවා ස්ටෝරි වලට එහෙම තියෙනවා. ඉතින් ඔයාලට එහෙම මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්ටෝරි වලට මම දන්නවා දෙයක්. මම වීඩියෝ එකක් දාලා ඔයාලට කියන්නම් ඉතින් ඒක. මම මෙහි ඉන්නකොට ඉතින් සමහර විට කුවේට් ඉන්න කෙනෙක් මේක බලලා වෙන්න පුළුවන්. මේ මම මෙහි ඉන්නකොට දැන් යූස් කරන්නේ වටිකා ඔයිල් එකයි වටිකා ෂැම්පූ එකයි වටිකා කන්ඩිෂනර් එකයි තමයි මම යූස් කරන්නේ. මේ ඇත්තට මේක හොඳයි. ඉතින් මට නම් හොඳයි ඇත්තටම. මේ මට ඉතින් ගන්න නැති දෙයක් ඉතින් හොඳයි කියන්න බෑනේ. ඒ නිකන් කොහෙන් හරි සර්ච් කරලා බලලා වෙලා හොඳයි නම් කියව හැකි. මම ඇත්තටම මේ ගාන දෙය කියන හින්දා ඇත්තට මේක හොඳයි ඉතින්. මම මේ ආවට පස්සේ ගොඩක් කොන්නේ ගියා. ඊට පස්සේ මම වටිකා එකේ ෂැම්පූ එක ගත්තා. ඊට පස්සේ මම කොන්නේ යන එක ගොඩක්ම අඩු වුණා. මං නැන්ද මෙහි අපේත් එක නැන්දගෙන ඉන්නවා. එයාත් කොන්නේ ගොඩක් ඊට පස්සේ මං ගියා ඒක ගාලා බලන්න කියලා. එයාත් කිව්වා ඇත්තටම කොන්නේ මේ යන එක අඩු වුණා එහෙමයි කියලා. ඒ ඔයාගේ hear එකේ මොකද්ද ප්‍රශ්නයක් තියෙන්නේ? ඒ ප්‍රශ්නෙට ගැලපෙන ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් තියෙනවා. ඉතින් කොන්නේ ඩැමේජ් වෙලා නම් ඔයාගේ ස්ටෝරි තියෙනවා නම් එක්ක ඔයාගේ ලෙන්ත් එක මදි නම් ලෙන්ත් එක වැඩි කරගන්න ඕන නම් එන්නේ හැම එකටම එක රේන්ජ් තියෙනවා. ඉතින් ඔයාලා බලලා මේ ඒ වගේ දේවල් ගන්න. මම නම් ගත්තේ මම කලර් එකක් දාපු හින්දා මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තිබ්බේ. මේ ඒ හින්දා මම ඩැමේජ් රිපෙයාර් එක තමයි මම ගත්තේ. ඇත්තටම ඉතින් හෙයාර් ෆෝල් එහෙම එක්කුත් තියෙනවා. ඒකට මට ඒක ඇත්තම හොඳ වුණා. මේ ඔයාලත් ඉතින් මේ වගේ පිට රටක වගේ ඉන්නවා නම් ඔයාලට ඉතින් ස්වභාවික දේවල් ගන්න බැයි නම් මම හිතන්නේ නැහැ ඉතින් මෙහි ඉන්න කට්ටියකට ඉතින් ඔයිල් එකක් නම් හදාගෙන ගන්න පුළුවන්. මේ චුටි වෙලාවක් අරගෙන හැබැයි ඉතින් මම ගන්නෙ නැහැ ඉතින්. බයිලා ගෑවිලා ඉතින් මම ගන්නෙ නැහැ හැම ඉතින්. ඔයාලට පුළුවන් ඉතින් ඔයාලා ගොඩාක් කොණ්ඩේට ආදරේ නම් මේ මාත් මයි කොණ්ඩේට ආදරේ. ඒ වුණාට මම කොණ්ඩේ ගියාට පස්සේ මම මගේ ආදරේ වැඩි වෙන්නේ. දැන් මෙහෙම තිබ්බට මට ඒක ඇත්තටම ආදරයක් හිතෙන්නේ නැහැ. මම කොණ්ඩේ ගොඩාක් යනකොට තමයි මට දැනෙනවා නේ මම කොණ්ඩේ යනවනේ හිමයි. ඉතින් ඔයාලත් මං වගේ හිත හිත ඉන්නේ නැතුව ඔයාලත් ඔයාලා කොණ්ඩේට ආදරේ කරන්න ගන්න. ඉතින් මම තව දෙයක් කියනවා ඔයාලා මේ තව දෙයක් තමයි ඔයාලා කොණ්ඩේ මේ පීඩනකට කරන මහා මෝඩ වැඩක්. මේ මොනවද ඔයාලා කොණ්ඩේ පීරනකොට නාපු ගමන් කොණ්ඩේ පීරන්න යන්න එපා. කොණ්ඩේ පීරන්න නැතුව වේලුණාට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම අතින් මෙහෙම ගැට කඩන්න. ඔයාලට පේනවද මෙන්න මෙහෙම අතින් ඔයාලා ගැට ටික කඩන්න. ඊට පස්සේ ඔයාලා කොණ්ඩේ පීරන්න. මේ ගොඩාක් ඔය කොණ්ඩේ අවුල් වෙලා දිනනවා ඔයාලා තෙල් ගන්න. තෙල් ගාලා ඉවරලා කොණ්ඩේ ගැට කඩන්න. ඔයාලට පුළුවන් නම් දැති ඇති තියෙන ලොකු පනාවක් පාවිච්චි කරන්න. ඉතින් නැත්තම් ඔයාලට පුළුවන් ලී වලින් හදන පනා තියෙන. ඇත්තටම ඒව හොඳයි නෝලුවට. ඔයාලට ඒව කොහේ හරි ගන්න පුළුවන් නම් ඔයාලා ඒ වගේ දේවල් පාවිච්චි කරලා බලන්න. ඇත්තටම ඒක මේ අපේ හිස් කබලට අපේ කොණ්ඩේටත් ඇත්තටම හොඳයි.
ඉතින් ඒ වගේ දේවල් කරපුවාම ඉතින් මේ කොච්චර තෙල් ගාලා දික් කරගත්තට නැහැ. ඔයා මෙහෙම බරස් ගාලා ඉවර වෙලා කොණ්ඩේ පීරනවා නම් ඔයාගේ කොණ්ඩේ ඇත්තටම තියෙන්නේ නැහනේ. ඒ හින්දා ඔයා ඒ වගේ කොණ්ඩේ පීරනකොට ඒ වගේ දේවල් කරන්න ඉතින්. ලංකාවේ ඉන්නවා නම් ඔයාලට සල්ලි නැත්තම් ඔයාලා මේ සන්සිලික් වගේ ඒවා නම් පාවිච්චි කරන්න යන්න එපා. සන්සිලික් වල කොණ්ඩේ ගොඩක්ම තුනී වෙලා ඉවර වෙලා අර තියෙන සිල්ක් ගතිය එහෙම එනවා තමයි. ඒ වුණාට කොණ්ඩේ එහෙම වෙලා මේ කොණ්ඩේ කැඩලා යනවා. මේ ඇත්තට මේක පාවිච්චි කරන්න එපා. මම නම් පාවිච්චි කරා එකපාරක්. මේ මම ඒක පාවිච්චි කරන එක නතර කරා. මොකද මගේ කොණ්ඩේ ඔක්කොම මේ මොනවාද මේවා වෙලා කැඩිලා ගියා. ඒ හින්දා මම කියනවලු ගොඩාක් සල්ලි නැත්තම් ඔයාලා ලයිෆ් බෝයි ෂැම්පූ එක පාවිච්චි කරන්න. ලයිෆ් බෝයි එකෙත් එක රේන්ජ් තියෙනවා. ඔයාලගේ කොණ්ඩේ තියෙන ගැටලු වලට හිස් කබලේ තියෙන ගැටලු වලට එක රේන්ජ් තියෙනවා. ඒකට මේ අදාළ වෙන එකක් තියෙනවනේ. ඉතින් ඔයාලට ඉස්සොරිය එහෙම තියෙනවා. ඔයාලා දම් පාට තියෙන ෂැම්පූ එක පාවිච්චි කරන්න. මමත් ලංකාවේදී ඒක තමයි පාවිච්චි කරේ. ඇත්තටම ඉතින් ඒක හොඳයි. ඔයාලා යූස් කරලා බලන්න. ඉතින් ඔයාලට එක ඉතින් ඔය hair marks ස්වභාවිකකරණය ඒවා නම් ගොඩක් තියෙනවා. ඒවත් ඉතින් YouTube එකේ ගොඩක් ඒවා තියෙනවා. මේ මම එහෙම ලොකුවට එහෙම කරන්නේ නැති හින්දා මට ඉතින් කියන්න බෑ. ඒ වගේ රිසල්ට් තියෙනවද නැද්ද කියලා. ඔයාලා කරපිංච වගේ දේවල් ඉතින් අර කොළ කැඳ වගේ එහෙම ඔයාලට පුළුවන් නම් ඔයාලා බොන්න ඉතින්. එතන කරපිංච කියන දේවල් ඇත්තටම මේ කොණ්ඩේට හොඳයි. ඉස්සර කියන කොළ කාපහු කොණ්ඩේ වෙනවා කියලා. ඉතින් ඒක තමයි අපේ අම්මා කියන්නේ මේ උඹ කොළ කාපු හින්දා නෙමෙයි උඹේ කොණ්ඩේ ඇවිල්ලා තියෙන්නේ. උඹ හම්බෙන්නේ ඉතින් මම කොළ කාපු හින්දා තමයි මේ මගේ කොණ්ඩේ ඇවිල්ලා උඹේ කොණ්ඩේ ඇවිල්ලා තියෙන්නේ. එන්නේ එහෙම තමයි අපේ අම්මා කියන්නේ. මොකද මමත් කොළ කන කෙනෙක් නෙවෙයි. දැන් අපේ අම්මගේ පරම්පරාවේ ඔක්කොම කොණ්ඩේ දිග. ඒ හින්දා තමයි ඉතින් මට මේ කොණ්ඩේ හම්බෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය කැමති මටත් වඩා මගේ කොණ්ඩේට. ඉතින් ඇත්තටම මෙහෙම අත ගාලා එහෙම බලනවා ඉතින්. තව එකක්. තව වැදගත් දෙයක් තමයි ඔයා නාන විදිය. නාන විදිය කියන්නේ නෝ ෂවර් එකේ වලින් දෙද එහෙම එකක් නෙවෙයි. මේ මම මේ ළඟදී දැක්කා මේ ගොඩක් TikTok එකේ ඉන්න famous influencersලා කියනවා යාලා සතියකට එකපාරක් තමාලු නාන්නේ. ඒකට කොණ්ඩේ හොදන්නේ සතියකට එකපාරයිලු. කියන්නේ ලූනා බීච් තව ග්ලෑම් විත් ජස් අනේ වගේ යාලා කොණ්ඩේ ගොඩක් එක දේවල් කරන කට්ටිය කලර් කරන කට්ටිය ෆැන්සි කලර් දාන කට්ටිය. ඉතින් එයාලා කියනවා එහෙම කරපුවම කොණ්ඩේ හොඳයිලු කියලා. ඇත්තටම ඒක ඇත්ත. ඔයාලා හැමදාම සතියකට හැම සතියෙම කොණ්ඩේ නාන්න යන්න එපා. මොකද ඔයාලා දන්නවද මේ hair එකෙන් ස්වභාවිකම ඔයිල් එකක් නිෂ්පාදනය කරනවා අපේ කොණ්ඩේ ආරක්ෂාවට ඒ වගේ දේවල් වලට මේ වර්ධනයේට එහෙම නිෂ්පාදනය කරනවා. ඉතින් ඔයාලා ඒක නිෂ්පාදනය කරන එක ඔයාලා පහවදාට හොදලා දැම්මොත් එහෙම ඒක ඇත්තටම ඔයාගේ කොණ්ඩේට හොඳ නෑනේ නේද? ඒ හින්දා මම කියන්නේ ඔයාලට සතියකට එකපාරක් නාන්න කියලා. ඒ වුණාට හැමදාම නාන්න එපා. එක්ක දවසක් කර දවසක් නාන්න. එක්ක සතියට 3 පාරක් එහෙම නාන්න. එතකොට ඒක ඉතින් ඔයාගේ කොණ්ඩේට හොඳයි. මමත් හිතනවා මේක ඇත්ත කියලා. මේ ඉතින් ඔයාලා ඒක try කරලා බලන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එක මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් මම අනිත් වීඩියෝ එකෙන් තව වීඩියෝ එකකින් ගේන්න හිතාගෙන ඉන්නේ dry skin එකක් තියෙන කොරල කියන්නේ dry skin එකේ උපරිම තත්ත්වයට ගියපු වාගේ හැමට ඒ කොරල කියන දේ අයින් කරගන්නේ කොහොමද කියලා low budget විදිහටත් ලොකු high budget විදිහටත් ඒ දෙක හොඳ කරගන්න කියලා මම ඔයාලට කියන්නම්. ඒ කියන්නේ ක්‍රීම් එකකින් පුළුවන් ඔයාලට ඒ දේවල් ඔක්කොම කරගන්න. ඉතින් ඔයාලා ඒ දෙක කැමති නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. අන්තිම වෙනකන් ඔයාලා බැලුවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.